හලෝ කොහොමද කට්ටියට මට හිතෙනවා ඔයාලත් එක්ක චූටි වීඩියෝ එකක් බෙදාගන්න. මගේ පුංචි කුස්සිය වලට චුට්ටක් මේක පෙන්වන්න. ඒ කියන්නේ මේක තියෙන්නේ මේ ගොඩක් පොඩි වුණාට අපි කොහොමද මේක තියාගන්නේ කියලා. ලොකු පළලක් නැහැ නමුත් දිග තියනවා කුස්සියේ. මේ තියෙන්නේ මගේ පැන්ට්‍රිය. පැන්ට්‍රිය ගොඩාක් උසයි. මේ විදිහට බලන්න පැන්ට්‍රිය මාරු උසයි. ඒ නිසා මගේ බඩු ගොඩක් මම එළිය තියාගෙන නැහැ. හැමදේම තියෙන්නේ පැන්ට්‍රි එක ඇතුලේ. මේ බලන්න. මේ විදිහට මේ මගේ පෝරනේ. මෙතනක් තියෙන ස්පේස් එකක් එතන බඩු තියාගන්න අපිට සෑහෙන. මේ සෑහෙන උස නිසා සෑහෙන දේවල් තවත් මට ඉඩ තියෙනවා ඇසුරුම් කරන්න උඩ. ඔය විදිහට මේ මගේ ලිප මේ තව යට මේ පින හොදන මැෂින් වල ඉතින් ලවච්චු 1යි 2යි 3යි 4යි මේ විදිහට සර්වියට් අරගෙන මම ඇසුරුම් කරලා තියෙන එකේ අවශ්‍ය කරනවා. මේ විදිහට හිත දාන දෙකක් තියෙනවා. ඊට අමතරව කෙමිකල් අපි වෙන වාචන මේ ලොකු දෙයක තියෙනවා. මේ පැන්ට්‍රි ලොකු දෙයක් මම ගොඩක් දේවල් එළිය තියන්නේ මට ඇතුලේ තියාගන්න ලේසියි. මම ඉලෙක්ට්‍රික් බඩු උන හැමදේම තියෙන්නේ උඩ එතන යට ෆ්‍රීසරේ මේ ෆ්‍රිජ් එක පොඩි උනාට ඒක මාරු පිළිවෙලට තියාගන්න පුළුවන්. මොකද පැන්ට්‍රි ලොකු නිසා මට හැමදේම මේ ඇතුළට දාලා තියාගන්න පුළුවන්. එළිය දාන්න උවමනාවක් නැහැ. ඉතින් මේ කුස්සිය තියෙන්නේ මේ විදිහට පැන්ට්‍රියයි. මේ සෙයි මටයි පොඩි දෙන්නටයි මහත්තයටයි. ඉතින් මේ කුංචි කුස්සිය හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා පුංචි වීඩියෝ එකක්. කැමති අය ලයික් එකක් දාන්න මට. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියට.